මගෙන් බේත් ගත්ත මිනිස්සුන්ට මං මලත් සලකනවා. එහෙම තමයි වැඩ. හොඳ මිනිස්සයා මේ මිනිස්සයා මලාට මොකද මේ බොහොම හොඳ මිනිහා. හෙලෝ කොහොමද ડોක්ටර්? හලෝ. මේ තාම ලෙඩ වෙන්නේ නැද්ද ડોක්ටර්? අනේ මේ දැන් නම් එක්කෙනා දෙන්න එනවා. ඔව්. බලන්නකෝ ගිය සුමානේ මං කල්පනා කර හිටියේ. ඔව්. නිකම් මේ බල්ලෙකුට පණු බේත් ටිකක් ගන්න කෙනෙක් ආවේ නැහැ. නෝ. දැන් ටිකක් එක්කෙනා එනවා. දැන් මේකේ වැඩේ ඇඩ්වර්ටයිසින් තමයි තියෙන්න ඕන. ප්‍රචාරක වැඩේ මම ඔහෙට බාර දුන්නා. ඒව නම්බර් එකට යනවා. වැඩ ටික ෂෙයාර් වෙනවා. මම ඒ ගෙවන්නම් ගෙවීම අර වැඩ ටික හොඳට කරන්න. සාමාන්‍යයෙන් කොහොමද දැන් ප්‍රචාරක කටයුතු? මේ වැඩ ෂෙයාර් මේ විදිහටම යනවා. මේ ડોක්ටර් don't misunderstand me. මම අහන්නේ ડોක්ටර්ට විදකම් කරන්න සහතිකයක් තියනවද? එව්ව ඉතින් නැතුවට ප්‍රශ්නයක් නැහැනේ. ඉතින් දන්නවනේ ඔහෙ දන්නවනේ ඕ අහන්න අමුතුවෙන් අහන්න ඕනේ සර්ටිෆිකේට් එක ක්වොලිෆිකේෂන් නැති වුණාට දැනීම තියෙනවනේ ප්‍රශ්නයක් නැහැ බයන්න බා. මේ වැඩ ටික ඔයාගේ වැඩ ටික හරියට වැඩ ටික බෑ. අනිත් කාරණාව ડોක්ටර් මේ කිව්වට තරහ ගන්න බෑ. මේ යම් මම හම්බෙන්න හිටියේ ආපේක හොඳයි. යම් දුර්වලකම් අපි පෙන්වන්න දෙන්නේ. ඔය ලෙඩ අඩු වෙන්නේ අනිත් හේතුව ડોක්ටර් වැඩ දෙකක් කරන්න බෑ මිනිහෙකුට. ડોක්ටර් බ්‍රෝකර් වැඩ කරනවානේ. ඒක මේකයි. ඒක එදා ඉඳන් මම කරන එකනේ. ඉතින් ඒක අතාරින්නත් බෑ. ඉතින් දැන් ලෙඩෙක් හොදිසි කරගෙන යන අවස්ථාවේදී ඔන්න ડોක්ටර්ට ටෙලිෆෝන් කෝල් එකක් එනවා. එතකොට ඒක ආන්සර් කරන්න ගියාම අර ලෙඩා අප්සෙට් යනවා. ડોක්ටර්ට අප්සෙට් යනවා. ඔන්න ලෝකයි ලෙඩ වඩ වෙන්න තියෙන අන්ත හේතුව. ඒවෙන් ඔහෙට වැඩක් නෑ. ඔහෙ වැඩේ දැන් පත්තරේ ඔක්කොම දැම්මා. ඊයේ ඉඳලා ඔක්කොම පත්තරවල රේඩියෝ එකේ ලවුඩ් ස්පීකර් එකේ හැම එකෙම මම ප්‍රචාරය කළා. ස්පීකර් වෙන එකක් තියා ડોක්ටර් මම පොඩි හෑන්ඩ් බිලකුත් දාගෙන යනවා. මේ විසි කරගෙන යනවා. කොහොමද හෑන්ඩ් බිල් සෙට් කරලා තියෙන්නේ? සෙන්ට් එක මම සෙට් කරලා තියෙනවා. මේකයි ඒක. කියන්නේ ලාභෙට මේ තියෙන ලාභෙට ලෙඩසුව කර ගැනීමට එන්න මෙඩිකල් හවුස්. මෙඩිකල් හවුස් කියලා දැම්මේ. ඔව්. මෙඩිකල් හවුස්. දැන් මේකයි දැන් මේක මොකක් හරි මේ ටිකක් අමුතු විදිහට තියෙන්න ඕනේ. මෙඩිකල් හවුස් කියන එක කියන්නේ අපි දැන් මේකයි කියන්නේ. උදේ හවස රෑ ඕන වෙලාවක. ඔව් එහෙමනම් අපි දාමු. anytime medical house. anytime medical house. ඒක හොඳ. හැබැයි මේකයි මේ medical house නේද? ඔව්. medical house කියන එක මට ඒක නිකන් medical restaurant. Very good idea. Medical restaurant. Yes. Medical restaurant. ඒක 아무තු ගතියක් තියෙන්න ඕනේ නිතරම. බලන්න මම දැන්නීම පිළියෙල කළා බොහොම ලක්ෂණට. නෑ. කියන්න බලන්න. මේ වචන බලන්න මහලුවේදී හැදෙන රෝගවලට ඔව්. තරුණ වියේදීම ප්‍රතිකාර කරනු ලැබේ. හරි. හොඳයි. අන්න හරි. ඒක හොඳයි. ඊළඟට දැන් තියෙන ප්‍රශ්නයක් ડોක්ටර් දැන් ડોක්ටර්ට දැන් හුඟක් වෙලාවට ලෙඩේ අල්ලගන්න අමාරුයි. හොයාගන්න අමාරුයි. ඒක මම දැම්මා බලන්න හොඳ සෙන්ටෙන්සස් එකක් දැම්මා. අල්ලාගන්න බැරි. ඕනෑම ලෙඩක් අල්ලා බාර දෙමි. බලන්න ඒක හරි. ඒකත් හොඳයි. අනිත් එක බලන්න ලෙඩක් නැතත් ප්‍රතිකාර කරනු ලැබේ. බෙහෙත් දෙනවා. බෙහෙත් නැත්තේ කියලා අපිට වැඩක් නැහැ නේද? ලෙඩ තිබුණත් බලන්න මේක හොඳම අයිඩියා එක. කිසිම රෝගියෙකුට දෙවරක් එන්ට ඉඩ නොතබමි. තියලත් නැහැනේ මම. ඒක ඇවිල්ලා නැහැ දෙසරයක් ඇවිල්ලා. එකෙන්ම දෙමි. අන්න හරි. හරි. ගාස්තු කීයක් දාන්නද? ගාස්තු ගාස්තු වැඩි දාන්න යන්න එපා. ගාස්තු මෙහෙම දාන්න. අතේ තිබෙන කීයක් හෝ කමක් නැත. එහෙම දාන්න. එහෙම දානවා යටින් දැම්ම දහස් ගණනින් තැවෙනවා. අනිත් එක මෙතන අපි තදින්ම කියන්න ඕනේ ලාභයි කියන එක. ලාභයි. ඒ මොකද දැන් අපි හුඟක් උදවිය ලාභ නම් ඕනම කරුමයක් බදා ගන්න ලෑස්ති. ලාභයි කියන එක කියන්න ඕනේ. කියන්න ඕනේ. ලෙඩෙක් ඇවිල්ලා මේ එන්න. එක්කෙනා දෙන්න එනවා. දැන් එනවා. එන්න. බෝතලයක් ගෙනාවද? බෝතලයක් ගෙනාවද? ડોක්ටර්
ඒක පාවිච්චි කරනවා කියලා මම දන්නේ නැහැ. ඈ මම භාගයක් අරන් එන්න මේ ළඟ තියෙන එක තැනට. එහෙනම් අයිස බේත් ගන්න බෝතලයක් ගෙනාවද? ආ බේක් ගන්න. ඔව්. බේක් ගන්න මොකක්ද? ඔව්. හලෝ. ඔව්. එතන අක්කර 3 කාලයි. අක්කර 3 කාලක් තියෙනවා. එදත් මං කිව්වේ මට ඕන 10%ක්. හැබැයි පුතෝ චෙක් නම් බෑ. කෑෂ් දෙන්න ඕනේ. ඔව් අන්න එකයි මතක තියාගන්න තියෙන්නේ. මට කෝල් එකක් දෙන්න ටක් ගාලා ආවට ඈ. රයිට්. කරේ. එතකොට දැන් මේ කුඩු මුල් තියෙනවා මෙතන එක කුඩු මුලක් පාන්දර ගන්න හිස්බඩ අරගන්න බෙහෙත් පෙති තියෙනවා පෙති වලින් දෙක ගන්නවා පැය 6න් 6ට ගන්න තේරෙනවද මේ නෑ ડોක්ටර් මම නෙමෙයි වේට් කරලා මෙයාට මේ කුඩු ගන්න හිස්බඩ ගන්න කුඩු මුලක් අනිත් පෙති ගන්න පෙති දෙක ගන්න බයින් දෙයක් නේ ලොක්ල මං ඉතින් ලෙඩේ කිව්වෙත් නැහනේ. මම කිව්වේ නැහැ තාම කිව්වේ නැද්ද? කිව්වේ. කියන්න එපා. කිව්වේ නැතුව ප්‍රශ්නයක් නැහැ ලෙඩෙක් බව මම දන්නවා. නමුත් කියන්න ටක් ගාලා. නෑ ලොක්ල. ලැජ්ජ වෙන්න ඕනේ කියන්න බෑ. ලැජ්ජ වෙන්න එපා ඒකට. නෑ ඉතින්. ලැජ්ජ මම එන්න නේ ටිකක් අසුචි වගේ. කියන්න දැන් බලන්න මම එන්නම් කේනම්. හොඳයි එහෙනම් මාව හම්බෙන්න. කියන්න. මොකක්ද දැන් මේ කියන්නේ ඒක ડોක්ටර් මේ ඒක ඉතින් ලක්ම කියලා කිව්වා ලක්මත් නෙවෙයි. ලෙඩකුත් තමයි ඉතින් මේකයි මේ ડોක්ටර්. මොකද්ද කියන්නේ බය වෙන්න ඕනේ නෑ කිසිම දෙයකට මායි කෙලින්ම කියන්නේ අසනීප කියන්නේ. මගේ ඇඟේ මාළු නටනවා. මාළු නටනවා. ඒ කියන්නේ මේ දැන් කවුරු හරි හොඳට කාලා බීලා හොඳින් ජීවත් වෙනවා නම් ඒක දැක්ක ගමන් මගේ මාළු නටනවා. කවුරු හරි කාලා ඉඳලා ඉන්නවා දැක්කාම මාළු නටනවා. එහෙම ඉන්නවා. එහෙම කට්ටිය ඉන්නවා. සමහර ඒ ලෙඩේ තියෙනවා සමහර අයට. ඒකට බෙහෙත් කරන්න ඕන. හලෝ. හලෝ. ජීප් එක. ඔව් ඒකයි මෙහෙමයි. රේඩියේටර් එක සවුත්තුයි. 70 නම් වටි. 70 වලට ආවොත් ටක් ගාලා මට කෝල් එකක් දෙන්න. right okay එතකොට දැන් එන්ජින් එක රත් වෙනවා නේද ඔයාගේ ඒකයි තියෙන්නේ නෑ එන්ජින් මගේ නෑ ඔය නෙමෙයි ඒ ජීප් එකේ එතකොට දැන් ඔය මොකක්ද තියෙනයි කිව්ව අමාරුව මට ඒක කියලා නෑ ඉතින් නෑ ડોක්ටර් හොඳයි මට දැන් මම එන්නම් වාඩි වෙන්න බෙහෙත් ගන්න ඕනේ අපෝ බෙහෙත් ගන්න තියෙනවා මම ඉඳ ගන්නකෝ මේ ගන්නකෝ හලෝ මිස් ප්ලාස්ටික් එන්න වාඩි දැන් හුඟක් බෙහෙත් වලට ගුණ තියෙනවා මොනෙන් පේනවා මටද ડોක්ටර් මට නෙවෙයිනේ බෙහෙත් ගත්තේ කලින් අපේ මදර් ඉන් ලෝටනේ ඕ රයිට් උරහිසක් ඔපරේෂන් කළේ මිසිස් කල්වර්ට් මිසිස් කල්වර්ට් වන්න මතකයි ඒක තමයි මං කිව්වේ දැන් හුඟක් මං කිව්වා හරි මේ මිසිස් කල්වර්ට් ඔව් එයාට තමයි දැන් මොකක්ද තත්ත්වය මේ හොඳයිනේ නෑ ඒ උනාට මදර් ඉන් ලෝ කිව්වා එයාගේ මේ මෙහුන් නරක් වෙලා කියලා ડોක්ටර් මෙහුන් නරක් වෙලා ඔව් මෙහුන් නරක් වෙලා කිව්වා එහෙම මෙහුන් නරක් වෙන්නේ මක්කල මෙහුන් ඉතින් නරක් වෙන්න විදියක් නැහැ නේ මම අනිත් එක ඉතින් මම ටේලර් කෙනෙක් නෙමෙයිනේ මෙහුන් කියන්නේ මෙහුන් අපි සාමාන්‍යයෙන් දොස්තර කෙනෙක් වශයෙන් මෙහුන් දාලා ඇති මන් දන්නේ ඉතින් මදර් ඉන් ලෝ කිව්වේ එහෙම තමයි ડોක්ටර් කොහොනේ මේ ලේඩීස්ලාගේ වැඩේ ඉතින් ඒගොල්ලෝ මේ අපෙන් බලාපොරොත්තු වෙනවා එම්බ්‍රොයිඩර් වැඩ එම්බ්‍රොයිඩර් දාන්නේ නැහැ ඔය මෙහුන් වලට ඒවා සාමාන්‍ය මෙහුන්නේ දාන්නේ I think මං කියන්නම් දැන් ඔය මෙහුන් ප්‍රශ්නේ නේ තියෙන රයිට් මම පොඩි පවුඩර් එකක් දෙන්නම් try කරලා බලන්න කියලා හා ડોක්ටර් හොඳ පවුඩර් එකක් තියෙනවා මාළඟ ඉන්න පොඩ්ඩක් ඉන්න දැන් මේ ඇඟිල්ල මේකද ඔව් මේ
මේක ටිකක් බේත් දාන්න වෙන හුඟක් මේක. නෑ මේ ඉන්නපන්. ඉන්නකෝ කියන්නේ ડોක්ටර් මේ දැන් ඔය ආවේ දොස්තර වැඩේ කරන්නද බේත් ගන්නද? නෑ ડોක්ටර් දැන් මම ගිහිල්ලා එන්න ડોක්ටර් මේ මට දැන් හොඳයි. එහෙම යන්න බෑ බේත් දෙන්න ඕනේ අපෝ විශ්ව. ඔය යන්න මේක ඇතුළට ගිහිල්ලා හොඳට ෆුල් චෙක් අප් එකක් දාන්න වෙනවා. ඔය මට කොහෙද තේරුණා මම මේ තියෙන ලෙඩේ. ෆුල් චෙක් අප් දාන්න ඕනේ ගිහිල්ලා අක්කම මාබල්ලා මම එන්න මේ නෑ ඇතුළට එන්න. ගිහිල්ලා ඔකම අඳුන් මම චෙක් අප් කරන්න ඕනේ. ලෑස්ති කරන්න. අඳුන් මේ කම්සේම ගලවන්න. මේ ඉතින් දැන් මිස් ප්ලාස්ටික් අද මොකද්ද කියන්නේ කරන් තියෙන මේ මගේ මේ චූච්චන් ඇඟිල්ල තියෙනවා නේ ડોක්ටර් මේ තියෙන්නේ මේ චූච්චන් එක මේ තියෙනවනේ නම් ඇඟිල්ලක් චූච්චන් එකක් ඉතින් ડોක්ටර් මේ මෙතන තියෙන මේ කණුවම ඒක කැඩිලා ડોක්ටර් මොකද්ද කිව්වේ මේ මෙතන කණුවම ඔව් මොකක්ද එකක් තියෙනවා තමයි ඒවා එක්ස්රේ කරන්න වෙනවා ECG එකකුත් ගමු අපි ෆුල් එක්ස්රේ එකක් ගමු ඒ ඉඳලා පහළට සේරම එක්ස්රේ කරනවා කරලා ෆුල් ECG ඔක්කොම ගන්න ඒත් නෑ ડોක්ටර් හරියට රිදෙනවා පව් දෙන්නේ පව් පානේ මට පේනවා බය වෙන්න ඕනේ නෑ නේද ડોක්ටර් නෑ බය වෙන්න ඕනේ අපෝ බය වෙන්න ඕනේ හලෝ ඔව් එතන මේ මම කියන්නත් හිටියා මේ බාලම දුව ඔව් බාලම දුව මේ අනේ ડોක්ටර් ඔපරේෂන් කරන්න වෙයිද නෑ බය වෙන්න කිසිම දෙයක් නෑ ඉඳ පොඩ්ඩක් කියන්න අනේ ඔව් උතුම් කන්දෙන් එහා අම්මේ ඉති රූපේ වාගේ මුදලින්ම දෙනවා ලක්ෂ 2ක් ඔව් පරණ බඩු ලොරියක් දෙනවා අප්පේ ඔව් ડોක්ටර් මේ මට හරියට රිදෙනවා ડોක්ටර් මේ හරිම කරදරයක් නේ ඔව් බිස්නස් එකක් කරන වෙලාවට පොඩ්ඩක් ඉරිදා එන්න ඉරිදාත් හැබැයි මාසේ පොය දාට නම් බෑ බලන්න ඉරිදා දවසක හවස ડોක්ටර් පොඩ්ඩක් ඉන්නකෝ හරි පුළුවන් ඔව් try අනේ ડોක්ටර් මේකට බලන්න මට රිදෙනවා හරි දැන් බේත් දුන්නනේ මන් නේද නෑ මට මොකෝ දුන්නේ නෑනේ දුන්නේ නැද්ද තාම එහෙනම් ගිහිල්ලා දැන් චෙක් අප් එකක් කරන්න එපා ECG ගන්න ඕනේ ඔක්කොම අය අන්ත කාමරේට ડોක්ටර් බය වෙන්න ඕනේ නැද්ද ડોක්ටර් අයියෝ ඉතින් ඕනෙම නම් ටිකක් බය වෙන්න මම මොනව කරන්නද දැන් ගිහිල්ලා අර යන්න කාමරේට යන්න ෆුල් චෙක් අප් එකක් දාන්න නැත්නම් මේ කොහොමද හොයන්නේ අර කාමරේට යන්න ගිහින් ලෑස්ති වෙන්න යකෙක් ඉන්නෝ ડોක්ටර් යකෙක් ඉන්නෝ මට එපා හලෝ බේත් අරන් යන්න ඕනේ යන දිහාක බේත් අරගෙන යන්නකෝ බේත් ටික අරන් යන්න